නිශ්චිතවම යලි ඔබ බලාපොරොත්තු වෙන හෙළ යුගය ස්ථාපිත වෙනවාමයි. නිශ්චිතව මේ මහ පොළොව මත පැලවෙනවාමයි. නිශ්චිතව මේ මහ පොළොව මත බැබලීම ආරම්භී දැන් අවසන්. ඒ නිශ්චිතවම සිදුවන දිනයක්. දැන් රාවණ රජුගේ කාලේ නැවත එනවා අපිට පේනවා. මොකද හේතුව ඉන්දියාවේ පහුගිය දාක රාවණ පිළිරුවක් පුච්චන්න ගිහිල්ලා එතන කී දෙනෙක් විනාශ වෙලා ගියාද අර මේ කෝච්චියට මේවා වෙලා. එතකොට මේවා නැවත නැගිටිනවා. මෙලොව ටික නැගිටිනවා. රාවණ රජතුමා කියන්නේ SMS රජෙක් නෙවෙයි. සිකුරුදු 27 පංචම භූත ග්‍රහ 9. එකනා දීපදිනකොට ග්‍රහ 9 එක පෙළේ ඉන්නේ කිව්වා. සෙන්සුරු විතරයි ඉන්න බැරි වුණා. ආවදින මේ සේනාව මේ ඔක්කොම එකට දැන් ඉපදෙලා ඉන්නේ. ලෝක මාතාව නිමෙනවා. එයා ලෙඩ වෙලා ඉන්නේ. මේ අවුරුදු කියන්නේ ගින්දර පිච්චෙනවා. මේ අපේ නිමෙනවා. මේ සෝබාදාම නිමෙනවා. ආගම් ભેද, ಜಾති ભેද, ඒ වගේ දෙයකට අරන් යන පොලිටිකල් ගේම් එකක් යනවා. මේ විශ්ව මාතාව කෙලඹෙනවා. බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරමු. මේ විශ්ව මාතාව හෙළයෝ ටික අතීත මුතුන් මිත්තන් ටික හෙළ ගැස්සෙමින් ඉන්නවා. වෙනස් වීමට දායකත්වය දක්වන්න ඕනේ ලොකු පිරිසක්. මේ වෙනකොට මනුස්ස ලෝකයේ ඇවිදිලා අවුරුදු 17 18න් ඔබට ගිහිල්ලා හොඳ තරුණ ජවයක් තියෙන. තරුණකමත් එක්ක විශාල බුද්ධි මට්ටමක් හිමි. ඒ කියන්නේ අපි කතා කරන අවුරුදු 40න් පස්සේ තමයි කෙනෙක්ගේ බුද්ධි මට්ටම ගොඩක් මෝරන්නේ. එතකොට මෙන්න මේ වගේ විශාල බුද්ධි මට්ටමකින් හෙබි පිරිසක් මම හිතනවා 3න් 2ක් විතර ඇවිදින්න මේකේ සියලු තමාට පැවරිච්ච සියලු කර්තව්‍යයන් කරන්න පෙළ ගැසිලා ඉවරයි කියලා. මහා දැනුම් සම්භාරයක් ඇති හෙළ ජාතිය නැත්තටම නැති වුණාද? නැහැ. ඔවුන් සැඟවුණා. නැවත ඒ මේ බලාපොරොත්තුවෙන් ඔවුන් සැඟවුණා. ඔවුන් සතු ආධ්‍යාත්මික සෝය, ඔවුන් සතු යුද බලය, ඔවුන් සතු තාක්ෂණය අසම සමයි. මේක මහා පුදුම ඉතිහාසයක්. මෙච්චර බලවත්, මෙච්චර ස්වයංපෝෂී ඉතිහාසයක්. ඇස් පනා පිට මෙරි මෙරි වැළලෙනව දකින්නකොට මොකුත් නොකර බලන් ඉන්න පුළුවන්ද? නැගිටින්න. මේක තමයි මේ රටට උඹව ඕනි කරපු වෙලාව. මේක අහන තප්පරෙන්ම තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉටු කරන්න පටන් ගන්න. මේ පණිවිඩය පරදේශක්කාරයන්ට නෙවෙයි, මගේ රටේ ඉපදිච්ච මගේ රටේ හෙළයන්ට, යක්කයන්ට. මේ නම දාමී යුතුමා. ඒ නිසා යාළ කවුරුත් විරුද්ධ වෙන්න දෙයක් නෑ ලෝකේ. මොකද මේක එළිවෙච්ච දවසට මෙයාලා යම් සාධාරණයක් කළායි කියලා තේරෙනවා. රාවණ ඉතිහාසයේත් එක පවතින මේ තාක්ෂණය අරගෙන රයිට් සහෝදරයන් ගුවන් යාන නිර්මාණය කළා කියන එක පට්ටපල් බොරුවක්. ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි මුංගේ කවලන් ලේ තිබ්බට පස්සේ සිංහලේ පාවතීම් කළායි කියලා කියන්නේ. ඒකයි අදටත් සීගිරි තියෙන දොරටුවක්වත් අරින්න බැරි. නිවැරදි ලේ තියෙන හොඳ යක්ක ලේ තියෙන එකක් තියෙන්න ඕනේ. ඒකේ තියෙන දොරටුවත් අඩම තරමේ අරින්න. මේ ගැන දන්න, ධ්‍යාන වඩපු, දන්න දැනුමින් සන්නද්ධ පිරි සියල්ල සමුල ඝාතනය කළා. ඔබතුමා හිතන්න අද මේ රටේ විකුණන විකිණිල්ල හැටියට සුද්දන් බයිනේතු කියලා ක්‍රිස්තියානි ආගම හැරෙච්ච පර සිංහල සුද්දන්, කළු සුද්දන් මේවා දුන්නේ නැහැ කියලාද ඔබතුමා කියන්නේ? අදටත් දිව්‍ය ලෝකවල දිවස් හෙලාගෙන බලාගෙන ඉන්නවා අපි රැකලා දීපු දේශය මුන් කොහොමද රකින්නේ? එනවා තමයි. නිවන් නොදකපු ඕනම කෙනෙක් යලි උපදිනවා. මෙතන තියෙන විශේෂත්වය රාවණ රජුගේ භෞතික ශරීරය ඉතාම නිරුපද්‍රිතව යම්කිසි තැනක තියෙනවා. අවශ්‍ය නම් ඒ ශරීරය තුලින් යලි එන්නත් පුළුවන්. නැත්තම් මව් කුසින් ඇවිල්ලා ඉපදිලා වෙනත් ස්වරූපයකින් සමාජගත වෙමින්, සමාජීය ආධ්‍යාත්මික කරමින් එන්නත් පුළුවන්. මේක දකින්නේ නැද්ද 2027ට කලින් එහෙම නොවුනොත් මල්ලි 2028 යුද්ධය මේ මිනිස්සු පවුනේ මේ හැම දේශපාලඥයෙක්ට අපි හැමදාම අවුරුදු 5න් 5ට යන් දෙනවා. ඔය වගේ දහස් ගුණයක මිනිස්සු දරා ගන්නම බැරි තවත් ව්‍යසනයක් අත ළඟ තියෙනවා. ඡන්දෙ දුන්නට මිනිස්සුන්ට දොස් කියන්න බෑ. ඇත්ත සිංහල බෞද්ධ රජෙක් හදපල්ලා මිනිසුනේ